නිදහස් ලැබිලා ශ්‍රී ලාංකේය ඇමති මණ්ඩලයක් අගමැතිවරයෙක් යටතේ පළමු වතාවට දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න සූදානම් වෙනවා 1952 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ. නිදහස් ලංකාවේ පළමුවැනි දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමක් නිසා ලංකාවේ 4 දිග්භාගයෙන්ම වන්දනා නඩෙන්න පටන් ගන්නවා මහනුවරට දළදා වහන්සේ වැදගත්. ඔය අතර ඉන්නවා පහත රටින් ආපු නඩයක්. ඒගොල්ලෝ පැය කීපයක්ම පොඩිමේ ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට අවස්ථාව නොදී විවිධ නිලමක්කාරවරු බලතල තියන අය පොලිමට පිටින් ගිහිල්ලා වැද ගන්නවා අර නඩේ හැම ඉඳිද්දි. ওই නඩේ ඉන්නවා එක්තරා ගැබිනි මවක් තරුණ මවක්. ඇය වෙහෙස වැඩිවීම නිසා ක්ලාන්ත වෙලා ඇද වැටෙන්න යනකොට එතන ඉඳපු කාරුණික පොලිස් නිලධාරියක් මැදිහත් වෙලා ඇයට අවශ්‍ය ප්‍රථම ආධාර දීලා ඇයටත් ඇගේ නඩේටත් ඉක්මනට වැද ගන්න දළදා වහන්සේ වැද ගන්න අවස්ථාව දෙනවා. ඒ කාන්තාව මගේ අම්මා. ඊට පස්සේ අවුරුදු ජූනි මාසේ ඇය පිරිමි ළමයෙක් ප්‍රසූත කළා ඒ මම. ඊටත් අවුරුද්දකට පස්සේ 54 ජූනි මාසේ ඇය අවුරුදු 19 මාස 5කදී මිය ගියා. ඔය වන්දනා නඩේ නායක ගුරා හැටියට අපේ මී මුත්ත කෙනෙක්. පුංචි කාලේ මම දකින්න හැම වෙලාවෙම මේ මුත්ත ඒ සීයා ඔය කතාව මට කියනවා. මට හරි දුකයි ඒ ගැන අහනකොට. ඒ දුකෙන් මිදෙන්නයි මම මේ ගීතය ලියුවේ. පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාතමාලයට වඩින්. හීල් හෙවනේ ඉඳගෙන බෑහෙන් කුඹුරු වැඩ කරන්න ඇඟපත කළු වුණත් අපේ කිලිකුණු නැති හිත බලන්න දළදා හාමුදුරුවනේ පාතමාලයට වඩින්. අපි ගෝවියෝ අපි කළුයි තමයි. මෝදු ගියා ලෙලිතෙලුවා පිළිගදෙන් බෑමෙදෙනේ අපේ රස්සාවල්. ඒත් අපේ මල් සුවඳයි එපා බාර නොගෙන දළදා හාමුදුරුවනේ පාතමාලයට වඩින්. ලොව විහිදා සුදු පැහැ සඳර සෙව් සැදී දෙන නොමදා සිරි සගමුක් සැපනි සැදී රද මුනිදා දම්කඳ පහස මන බැඳී වඳු දළදා හිමි තෙමහල් පහය රැඳී. සියලුම කුලවල අය එකතු වෙලා සතර මහා ගංගාව එකතු වෙලා සමුද්‍රය හදනවා වගේ ආර්ය ශාසනයේ සියලුම කුල ભેදයක් නැහැ කියලා වදාළෝ බුදුහාමුදුරන්ගේ ධර්මස්කන්ධේ පහස වඩාත්ම ලැබුවේ දළදා වහන්සේ. ඒ දළදා වහන්සේ වැඳ ගන්න ගිහිල්ලා මිනිස්සු එක එක විදියට කොම් කරනවා නම් වෙනස් විදියට සලකනවා නම් ඒ බුද්ධ ආගම ප්‍රශ්න කළ යුතු බුද්ධ ආගම. ආචාර්ය වික්ටර් රත්නායක මේ ගීතය සංගීතවත් කොට ගෙවුවේ පිරිසකම. අද ඒ ගීතය ගයන්න ආරාධනා කරනවා කතිකාචාර්ය දිනේශ කාර්යයක් පිරුම ඔහුට ගායනයේ සහාය වෙනවා මෙනුරි අමාෂා ශාස්ත්‍ර පීඨයේ දෙවැනි වසර දිලිත් අත්සරණි ලලිත කලා දෙවැනි වසර සඳරි සුලෝචනා ලලිත කලා දෙවැනි වසර එන්න දිනේශ ඔබේ ගායන වෘන්දයත් කැටුවෙමින්